ලුව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය සම්බන්ධව වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්වලට අනුව ගෝලීයව මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට කොවිඩ් වෛරසය ඇති කරන SARS-CoV-2 වෛරසයේ ක්‍රියාකාරීත්වය ඉහළ යෑමක් වාර්තා වී ඇති බවයි. SARS-CoV-2 වෛරසය පැතිර යන විට යම් ජාන විපර්යාසවලට භාජනය වීම සාමාන්‍ය තත්ත්වයක් බවත් දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන ප්‍රභේදය 2024 දී වාර්තා වූ ජාන ප්‍රභේදයේම අනුප්‍රභේදයක් වශයෙන් හඳුනාගෙන ඇති බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත.